ඔයාලට මට හැමෝටම පොදු කාරණාවක් තමයි අපිට වරදින කල් මේ ලෝකෙම බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි අපිට හරියන කල් මේ ලෝකේ කවුරු නැති වුණා දෙන්නෙක් බලාගෙන ඉන්නවා. කවුද පුතායි? අම්මයි අප්පච්චි. ඔයාට පොත ගන්න කම්මැලි හිතෙනවා නම් පාඩම් කරන්න මතක තියාගන්න. ඔයාට ওই මොහොත උදා කරන්න ඔයාගේ තාත්තයි අම්මයි පුදුමාකාර කැමති ප්‍රමාණයක් කරලා තියෙනවා. ඔයාට අද පොකට් මනි දෙන්න ඔයාගේ තාත්තා සමහර විටක ඊ හවසම කල්පනා කරන්න ඇති මේ ටික ප්‍රමාණවත්ද කියලා. ඒකින්ද දරුවෝ හැම වෙලාවකම මොනවා කරන්න ගියත් ඔයාගේ අම්මයි අප්පච්චිටයි සතුටක් මේකෙන් ඇති වෙනවාද කියලා හිතලා අම්මයි අප්පච්චි සතුටු වෙන දේවල් ලෝකේ ඕන තරම් කරන්න. ඒක මතක තියාගන්න. ඒක නිසා ඔයා අම්මටයි අප්පච්චිටයි ආදරේ කරනවා නම් ඔයා ජීවිතේ ගොඩ දාගන්න ඕන කියන එක මතක තියාගන්න ඕන මගේ පුතේ.